ඔන්න යාළුවනේ අපි අද යන්නේ ජුරාසික් පාක් බලන්න. ඇමරිකාවේ කැලිෆෝනියා වලට ගිහිල්ලා අපි දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ ජුරාසික් පාක් බලන්න. ඉතින් ඔයාලත් එන්න මල්ලේ මාත් එක්ක ගිහිල්ලා ජුරාසික් පාක් වල ඉන්න ඩයිනෝසරයෝ කොහොමද එයාලා මොන වගේද කියලා දැනගන්න. එහෙනම් අපි යමු. අපිත් එක්ක ඔයාලත් එන්න. අපි ආවා ජුරාසික් පාක් එකට. මල්ලි ඔයාට මොකද හිතෙන්නේ? අයියේ මම නම් ටිකක් බයයි. හැබැයි ඒ වුණාට ඉතින් ඩයිනෝසර්ලා බලන්න නම් ආසයි. අපි යන්කෝ හිමින්ට. අන්න අයියේ ඩයිනෝසර්ලා අර ගොඩක් ඉන්නවා. හරිම අමුතු සත්තු జాතියක්. අයියේ මොකද මේ? ට්‍රයිසරටොප්ස් කියන වර්ගයේ තමයි මේ ඉන්නේ. එයාලා ටිකක් වෙනස් නේද? බලන අන් දෙකක් වගේ තියෙනවා. අන්න ඉන්නවා මල්ලි බ්‍රැකියසොරස්. බ්‍රැකියසොරස් තමයි ඩයිනෝසර්ලාගේ උසම සතා. එයාලා චාකභක්ෂකයි. එයාලා හරිම උසයි බලන්නකෝ මල්ලි. එයාලගේ විශාලත්වය. ඔයි එයාලා හරිම උසයි තමයි. අම්මෝ දැක්කමනත් බය හිතෙනවා. හැබැයි ඒ වුණාට එයාලා ලස්සනයි නේද අයියේ? ඔන්න මල්ලි. මෙයාලට කියන නම දන්නවද ඔයා? මෙයාලට කියන්නේ ඇන්කයිලොසෝරස් කියලා. බලන්න එයාලගේ කොන්දේ කිඩි වගේ තියෙනවා. එයාලගේ ආරක්ෂාවට තමයි මේ කටු වගේ කොන්ද හැදිලා තියෙන්නේ. එයාලට කියන්නේ ඇන්කයිලොසෝරස් කියලා. එයාලත් හරි ලස්සනම ඩයිනෝසර් කට්ටියක් නේද මල්ලි? ඔව් මල්ලි මේ ඉන්නේ පැරසොරාලෆස් කියන ඩයිනෝසර් වර්ගයේ. එයාලත් හරි ලස්සන ඩයිනෝසර් කෙනෙක්. පේනව නේද එයාලගේ හැටි? අපි තව ටිකක් එහාට යමු. තව ලස්සන ඩයිනෝසර්ලා ඉන්නවා. මේ බලන්න මෙයාලට කියන්නේ මොකක්ද කියලා දන්නවද? මෙයාලා තමයි ඉගුවනොඩොන් කියන්නේ. මෙයාලා ටිකක් වෙනස් වර්ගයක්. අනිත් අයට වඩා. බලන්න එයාලගේ හැඩේ. එයාලා වතුර බොන්න වෙලා බලන්න. අපිට නම් කරදරයක් නෑ එයාලා බලාගෙන ඉන්නවනේ අපි ඉන්නේ මේ පැත්තේනේ. මල්ලි රංචුවක් වෙනවා මොකද මන් අඳුර ගන්නත් බෑ. පොඩ්ඩක් මෙහාට වෙලා අපි බලන් ඉමු. මම වේගෙන් දුවනවා. අම්මෝ මල්ලි ඔන්න ටීරෙක්ස් කෙනෙක් බුදුවම්මෝ දුවලටත් ගාලා කියලා හැංගෙමු අපි. හරිම දරුණු සතෙක්. හරිම දරුණුයි මස් දාලා තමයි යාලා ජීවත් වෙන්නේ. අපි ආවුනොත් එක කටට ගිලලා දායි. දුවමු මල්ලි. මල්ලි ටක් ගාලා නගමු අපි මේ ගහටවත්. නැත්තම් අපිව ගිලලා දායි. ඉක්මනට. මල්ලි ඉක්මන් කරලා නගින්න. අම්මෝ ඔන්න තව එකෙක් එනවා. මේ මොකාද? අම්මෝ මෙයාට කියන්නම දන්නවද ඔයා? මෙයා තමයි ඇලසෝරස්. ටීරෙක්ස්ටත් වඩා දරුණුයි. අර ටීරෙක්ස් දිව්වේ මෙයා දැකලා තමයි. ටීරෙක්ස්ලත් බයයි මෙයාට. දරුණුම සතෙක් ඇලසෝරස් කියන්නේ. ඔන්න මල්ලි තව ටිකක් මේ තමයි වෙලාසරැප්ටර් කියන්නේ මෙයාලට. මේගොල්ලන්ට හරිම වේගෙන් දුවන්න පුළුවන්. රැප්ටර් වර්ගයේ වේගවත්ම සතා තමයි මේ ඉන්නේ. මල්ලි තවත් වර්ගයක්. එයාලට කියන්නේ ඩිලොෆොසොරස් කියලා. එයාලත් රැප්ටර් වර්ගයකට ඈත් එක්කෙනෙක් තමයි. එයාලටත් වේගෙන් දුවන්න පුළුවන්. එයාලගේ බලන්න කන් දෙකක් වගේ ලොකුවට තියෙනව නේද ඔළුවෙන්. එයාලත් අනිත් අයට වඩා ටිකක් වේගෙන් දුවන්න පුළුවන් අමුතුම සතෙක්. ඔන්න මල්ලි එහෙනම් අපි මෙතනින් චුට්ටක් එහාට ගිහලා කෞතුකාගාරය පැත්තටත් යමුද? ඔන්න මල්ලි අර තියන්නේ එල්ලෙන ඇටසැකිල්ල. බය වුණා. එයා නිකන් ඇත්තම ඩයිනෝසර් කෙනෙක් වගේ. අම්මෝ අයියේ දැන් නම් අනුව හරිම මහන්සි. මොන හරි බොන්න කැන්ටින් පැත්තට යමුද? ඔව් අපි කැන්ටිමට ගිහිල්ලා මොන හරි බීලා පොඩ්ඩක් නිදාසේ චුට්ටක් ඉඳලා අයියේ මම නම් අද ගොඩක් සතුටු වුණා. ඇත්තටම ඩයිනෝසර්ලා හරිම ලස්සනයි. යාළුවනේ අපි ආවා ජුරාසික් පාක් එකේ සමරු සිහිවටන ගන්න තියෙන කඩේට. එතනින් අපි ලස්සන ඩයිනෝසර් රූප ආකෘති එහෙම අරගෙන ඔන්න දැන් අපි ආපහු එන්නයි ලෑස්තිය. ඔන්න යාළුවනේ අපි එහෙනම් ඩයිනෝසර් පාක් එක බලලා දැන් ආපහු ගෙදර බලා යනවා.
ඉතින් අපි හිතනවා අපිත් එක්ක ආපු ඔයාලත් ගොඩාක් සතුටු වෙන්න ඇති කියලා. ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් මේක ෂෙයා කරන්න, ලයික් කරන්න. අපේ YouTube channel එක subscribe කරලා අපිට උදව්වක් වෙන්න කියලා ඉල්ලා සිටින ඔයාලට බොහොම ස්තුතියි.